ඇත්තටම සම්මාන උළෙලක් කියන්නේ හරි වටින දෙයක්. විශේෂයෙන් කලා ශාස්ත්‍රයෙන් යලන අපිට වගේම ඕනම ශාස්ත්‍රයක කෙනෙකුට විශේෂයෙන් මේ සම්මාන වල විශේෂ වෙන්නේ අපේ ආදරණීය ජනතාවගේ ආදරණීය රසික රසිකාවන්ගේ ආදරයේ සම්මානයක් විදිහට අපිට ලැබෙනවා. ඉතින් ඒක වචන වලින් කියන්න බැරි තරම් සතුටගෙන දෙන දෙයක්. අපිට දැන් මම ගායිකාවක් විදිහට අපි රසිකින් අතරට ගියාම ඒ ආදරය ගෞරවය නිරන්තරයෙන් ලැබෙනවා. ඉතින් ඒක සම්මානයක් විදිහට ලැබෙනකොට හරිම වටින දෙයක් ඒක. විශේෂයෙන් කියන්න ඕනේ කැලින් පොපියුලර් අවෝඩ්ස් දැන් මේ 3 වෙනි වතාව මම හිතන්නේ ඒ සංවිධායක මණ්ඩලය වගේ මේ අනුග්‍රාහක බෞතුන් එකතු වෙලා වසරින් වසර අර කිව්වා වගේ ඉදිරියට යන්නේ දේවල් එකතු කරගෙන වැඩි දියුණු කරගෙන දැන් මම හිතන්නේ මේ සම්මාන උළෙලත් ජනප්‍රියම සම්මාන උළෙල බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක හරිම වටිනවා. විශේෂයෙන් මගේ ශාස්ත්‍රයේදී තව අංශ කිහිපයක්ම එකතු කරලා තියෙනවා. නැගී එන සහ ඒ තාරුණ්‍ය ඒ වගේ දේවල් සහ සමීක්ෂණයක් සහ ඒ හැමදේම හරිම වටිනවා. ඉතින් ඒක අගය කරන්නත් අද අපිට අවස්ථාවක් මේ වෙලාවේ ලැබුණා. ඉතින් බොහොම සතුටුයි. සුතිවන්ත වෙනවා මේ කැලින් පොපියුලර් අවෝඩ්ස් සංවිධායක මණ්ඩලය ඇතුළු සියලුම දෙනාට මේ වෙනුවෙන් මහන්සි වෙන සියලුම දෙනාට සහ අද දවසේ මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මේ නිර්දේශ වෙලා ඉන්න සියලුම දෙනාට. ආමෙන්. ජනප්‍රියත්වයෙන් අති ජන